1980 ප්‍රශ්නාංක 31. ඉතා ගැඹුරු ජලාශයක ජලපෘෂ්ඨයේ සිට මුදාහරින ලද ගල් කැටයක වේගය එහි කාලය අනුව වෙනස් වන අන්දම පෙන්වන්නේ පහත සඳහන් කවර ප්‍රස්ථාරයෙන්ද? හරි. මේක ඉතාම වැදගත් කරුණක් තියෙනවා. මේගොල්ලෝ ප්‍රශ්නේ පටන් ගද්දිම දීලා තියෙනවා ඉතා ගැඹුරු ජලාශයක කියන එක. ඒක අපි මතක තියාගන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නෙට උත්තරය හොයන්න. ආරම්භයේදී ඒ කියන්නේ තරලයේ ඇතුලේ වස්තුව මුදාහරින අවස්ථාව සැලකුවොත් එහෙම මෙයා නිශ්චලතාවයේ මුදාහරින නිසා මෙයාට තියෙන්නේ බර සහ තරලය මගින් වස්තුව මත ඇති කරන උඩුකුරු තෙරපුම් බලය විතරයි. පැහැදිලිද? මොකද අපි දන්නවා ස්ටොක්ස් නියමයෙන් තරලයක් ඇතුලේ චලනය වන ගෝලාකාර වස්තුවක් මත ඇතිවන තරලය මගින් ඇතිවන දුෂ්ට්‍රාවී ඝර්ෂණ බලය අපිට ලියන්න පුළුවන්. F කියලා ගත්තොත් එහෙම 6යි පයි නීටා AB. එතකොට මෙතන V කියන්නේ වස්තුවේ ප්‍රවේගය, සිම්පල් A කියලා කියන්නේ මේක ගෝලාකාර වස්තුවක්, එයාගේ අරය. නීටා කියලා කියන්නේ තරලයේ දුෂ්ට්‍රාවිතා සංගුණකය, 6යි පයි කියන්නේ සංඛ්‍යාත්මක නියතයක්. එතකොට F කියන්නේ දුෂ්ට්‍රාවිතා ඝර්ෂණ බලය. දැන් ආරම්භයේදී නිශ්චලව මුදා හරිද්දී මෙයාට ප්‍රවේගයක් නැහැනේ, නිශ්චලයි. ඒ කියන්නේ දුෂ්ට්‍රාවිතා බලයකුත් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා තරලය ඇතුලේ චලනය වෙන අවස්ථාව ගත්තොත් එහෙම. මෙයා v ප්‍රවේගයක් තියෙන අවස්ථාවක් ගත්තොත් සාධාරණ අවස්ථාවක් mg පල්ලෙහාට තියෙනවා. තරලය මගින් වස්තුව මත ඇති කරන උඩුකුරු තෙරපුම උඩට තියෙනවා. දුෂ්ට්‍රාවී ඝර්ෂණ බලය තරලයේ වස්තුවේ චලිත දිශාවට විරුද්ධ දිශාවට ක්‍රියා කරනවා. මෙන්න මේ පළවෙනි අවස්ථාවේදී අපි පල්ලෙහාට f සමාන m දැම්මොත් නිශ්චලතාවයේ මුදාහරින අවස්ථාවේදී වස්තුවේ ත්වරණය පල්ලෙහාට තියෙන බලය mg උඩට තියෙන u සමාන වෙනවා m ට. එතකොට මම සිම්පල් a කියන එක කෙනා උක්ත කරොත් මට ලියන්න පුළුවන් මෙහෙමනේ mg ඍණ u බෙදීම m. එහෙනම් a සමානයි g ඍණ u බෙදීම m විදිහට මට ලියන්න පුළුවන්. මේ අවස්ථාව ගත්තොත් එහෙම පල්ලෙහාට අපි f සමාන m දාමු. එතකොට පල්ලෙහාට තියෙනවා mg මෙයාගේ බර උඩට දැන් බල දෙකක් තියෙනවා. u එනම් උඩුකුරු තෙරපුම f එනම් දුෂ්ට්‍රාවී ඝර්ෂණ බලය සමානයි ma. මම මෙතන සිම්පල් එක යුක්ත කරොත් මම එකවර ලියන්නම් g ඍණ u බෙදීම m ඍණ f බෙදීම m කියලා මට ලියන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවද? දැන් ආරම්භක පද්ධතිය සැලකුවාම එයාගේ ත්වරණයට වඩා මෙන්න මේ පද්ධතියේ ත්වරණය කියන එක නම් මොකද වෙන්නේ? අඩුයි. මොකද මේ අඩු වෙන්න තව පදයක් මෙතෙන් ඇවිල්ලා. තේරෙනවද මං කියන කතාව? එහෙනම් මෙන්න මේ පද්ධතියේ එනම් ආරම්භක පද්ධතියේ නිශ්චලතාවයෙන් මුදා හරිද්දී ඒ වෙලාවේ තමයි මේ වස්තුවට උපරිම ත්වරණයක් තියෙන්නේ. කාලය සමග මොකද වෙන්නේ? ත්වරණය කියන එක අඩු වෙලා වස්තුව ආන්ත ප්‍රවේගයට ආපුවම ත්වරණය බිඳුවක් වෙනවා. මේක තමයි කාලාක්ෂය, මේක ත්වරණය. මේක තමයි max. කාලයත් එක්ක ත්වරණය අඩු වෙනවා. එතකොට අපි ප්‍රවේගය යන්දොත් එහෙම. ප්‍රවේගය වෙනස් වීම යන්දොත් කාලයත් එක්ක. මෙන්න මේ වගේ විචලනයක් තමයි පෙන්වන්නේ. ඒකේ අදහස තමයි මෙයා v කාලයත් එක්ක මෙයාගේ ප්‍රවේගය වැඩි වෙලා එක්තරා අවස්ථාවකදී මෙතන බල සමතුලිතතාවයකට ලක් වෙනවා. ඒ කියන්නේ පල්ලෙහාට තියෙන සම්පූර්ණ බලය එනම් mg සමාන වෙනවා u ධන f ට. mg සමාන වෙනවා u ධන f ට. එතකොට තවදුරටත් බාහිර බලයක් ක්‍රියා කරන්නේ නැහැ වස්තුව මත. ඒ වෙලාවේ වස්තුව එම අවස්ථාවේදී තිබුණු ප්‍රවේගයෙන්ම දිගටම චලිත වීම සිද්ධ වෙනවා. බල සමතුලිතතාවයට ලක්වන අවස්ථාවේ තිබුණු ප්‍රවේගයෙන්ම දිගටම චලිත වෙනවා. එතකොට උත්තරේ විදියට අපිට ගන්න පුළුවන් අංක 1 මේගොල්ලෝ ඉතින් ගැඹුරු ජලාශයක කියලා තියෙනවා. ඒක නිසා නැත්තම් කාට හරි ළමෙට හිතෙන්න පුළුවන් මේ කොටස විතරක් ප්‍රස්ථාරේ. පැහැදිලිද? එතකොට ඉතින් ගැඹුරු ජලාශයක් කියන එකේ අර්ථය තමයි මෙන්න මේ ජලාශයේ ගැඹුර ඇති වස්තුවට ආන්ත ප්‍රවේගයට එළඹෙන්න. තේරෙනවද? ඒ විදිහට තමයි අපිට මේක හදන්න වෙන්නේ. තව එක පොයින්ට් එකක් තියෙනවා. ඕගොල්ලන්ට හිතෙනවා නම් දැන් මෙතන ප්‍රවේගයේ බිඳුව වෙන අවස්ථාවේදී ආරම්භයේදී නිශ්චලවනි මුදා හරින්නේ. ප්‍රවේගයේ බිඳුව වෙන අවස්ථාවේදී ත්වරණයක් බිඳුව නෙවෙයිද? වගේ කියලා කාට හරි හිතෙන්න පුළුවන්. නෑ, ප්‍රවේගයේ බිඳුව වෙද්දී ත්වරණයේ බිඳුව වෙන්න ඕනේ කියලා එකක් නෑ. ඒක සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි මෙකැනික්ස් වල යාන්ත්‍ර විද්‍යාවේදී කතා කරන්නේ දැන් හිතන්න සරලව සිරස්ව බෝලයක් උඩ දාන අවස්ථාවක්.
එතකොට මෙන්න මේ බෝලේ ඉහළම ලක්ෂයේදී එයාගේ වේගය මොකද වෙන්නේ? බිඳුවක් වෙනවා. හැබැයි තවදුරටත් එයා ඉන්නේ ගුරුත්වජ ත්වරණයට ලක් වෙලා. වේගය බිඳුවයි ගුරුත්වජ ත්වරණය කියන ත්වරණය යා මත බලපානවා. පැහැදිලිනේ? ප්‍රවේගය බිඳුවක් වුණ පළියට ත්වරණය බිඳුවක් විය යුතු නැහැ. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි. එතකොට හොඳම උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් උත්තරය අංක 1.